අපි ආවා කොළඹ වෙසක් බලන්න. ඉතින් කොළඹ මෙන්න මේ වගේ ලස්සන තොරන් ඊට පස්සේ වෙසක් කලාප ගොඩක් දේවල් තිබුණා. ඉතින් මේ අපි ආවේ කොළඹ බෞද්ධ ආලෝක මාවතේ වෙසක් කලාපයට. ඉතින් ලස්සන කූඩු, ඒ වගේම දන්සැල්, තොරන් මේ වගේ ගොඩක් දේවල් සංවිධානය කරලා තිබුණා. ඉතින් හරිම ලස්සනයි. අපි බලාගෙන යමු ඉස්සරහට. ආතාවක් ඇති එදා පැලට ගේනකොට දුර්ගන්ධයයි කියලා කෙල ගහපු කුමරිය උල්ල පදුම කුමාරයාට ඒවතර වయ్యා and among them are the organizations and individuals who need to be remembered by the board of directors and staff of Cardiff Salon, Dialogue of Theatre, the Indian High Commission, the Chinese Embassy, the Cardiff Bank, the Bollywood Company, the BMICS, Vijay Products, අපතන දරුවන්ට කවුරු පිළිපදින්න ඒ ජාති දුවන් පිළිගන්න පාර අක්ෂරයට බැරිලා අපේ පරිස්සම් සම්බන්ධ පාර අපිට එනවා එනිසා දක්ෂිනාවේ ඉන්නේ කියලා කරපු ආරම්භයේ පිළිගත්තේ අපි බුද්ධ පොළේ ඉඳලා ඒකට මාතන්නේ ඒ මොකවන්නේ මේ ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ මේ අවස්ථාවේ දැන් ශ්‍රී ලංකාවේ දැන් Jani-jani bauta bawa di sumber. Sedangkan dalam pemahaman
නාවික හමුදාවේ උදව් ප්‍රශාසනික සමිතිය මේ රටේ අනිත්ම කියන මිනිස්සු අයිලක ඔබට කවදාවත් පදේ නැරෙන්නේ ඒ කවුරුනේ දෙස් කලාකරු ඒ තරමටම අපේ රටේ ජාති ආගම් කුල මත දේවල් ඇතුව ඒ කලාකරුවා අදින් ගන්න කියන්නේ සියලු කාමයන්ට මම යතුරුයි. මාහට යයිති මේ මුළුම සත්‍ය සංසාරයෙන් බුදුන් ඉවත් විය යුතුයි. යකාව දෙ Bala-bala, hindi naman
ස්වාමීනි වටින්නේ මේ දඟල ගන්න අපේ මහලට වැඩි ස්වාමීනි අංක 6 රූපරාමුව පිටවා දෙනවා තරුණ භික්ෂුව ඒ නිවසේ මැද ශාලේ අසුන්ගෙන සිටින අන්දම දැනුම දීම පිණිස මව බොහොම භක්තියෙන් සහ ගෞරවයෙන් දානීය දෙමින් තරුණ භික්ෂුව සමග කතා කරනවා දියනේ ඈත සිට බලාගෙන සිටිනවා අයිතකිදන්ද ආමේ මේ මාසේ ඔබ දෙදෙනා සමානව සිටින්නේ දැනට නම් මෙහි පදිංචිව ඉන්නේ මා දියනියක් පමණයි ඔබ වහන්සේ හෙටත් වඩින්නකෝ මේ නිවසට සහවල් ගන්නද? අපි දැන් ඇවිල්ලා ඉන්නේ BMSH පරිශ්‍රයට. ඉතින් මේ පරිශ්‍රයේත් විවිධ පහන් කූඩු මෙන්න මේ ආකාරයට ලස්සන නිර්මාණ බොහෝමයක් තිබුණා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් අපි මේවත් බලාගෙන තව ටිකක් ඉස්සරහට යමු. BMSH පරිශ්‍රයෙන් අපි ඇවිල්ලා දැන් මේ යන සූදානම් වෙන්නේ බීච් එක පැත්තට. ඉතින් ගෝල් ෆේස් එකට තමයි මේ යන්න හදන්නේ. අපි ගිහිල්ලා බලමු. ඉතින් කොළඹ ආවොත් සක් බලුවා වගේම ඉතින් ගෝල් ෆේස් එක පැත්තෙත් ගිහිල්ලා බලමු කොහොමද මේ පැත්තේ ලස්සන කියලා. ඔන්න අපි දැන් ඉන්නේ ගෝල් ෆේස් එකේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට විනෝද වෙන්න සතුටු වෙන්න ගොඩක් දේවල් ගෝල් ෆේස් එකේ සංවිධානය කරලා තිබුණා. ඉතින් මෙන්න මේ විදිහේ දේවල් ගොඩක් තිබුණා. ඉතින් පුංචි දරුවොත් එක්ක ඇවිල්ලා විනෝද වෙන්න සතුටු වෙන්න වෙසක් පොය දවසේ මෙන්න මේ විදිහට ඉතින් අපි කොළඹ වෙසක් බලාගෙන යන්න තමයි දැන් හදන්නේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.